හෙලෝ කොහොමද මගේ යාළුවන්ට ගොඩක් කාලෙකින් තමයි ඔයගොල්ලොත් එක්ක මේ විදිහට කතා කරන්න ආවේ. ඉතින් අද මේ වීඩියෝ එකකින් පෙන්නන්නේ මගේ නිව්යෝක් ටුවර් එක ගැන. ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා ඇති මම දැන් ජීවත් වෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල ෆින් TV USA TV channel එකේ තමයි මම ලොස් ඇන්ජලිස් වල වැඩ කරන්නේ. ඉතින් අපේ ෆින් TV USA කණ්ඩායමම පහුගිය දවසක ආවා නිව්යෝක් වලට. ඔයගොල්ලෝ මේ වෙනකොටත් දකින්න ඇති අපේ ජනාධිපතිතුමා නිව්යෝක් වලට ආපු ඉවෙන්ට් එක කවර් කරේ ෆින් TV USA channel එක. ඉතින් ඒ ඉවෙන්ට් එකට තමයි අපේ කණ්ඩායමම මේ ආවේ. එහෙනම් ඔක්කොටම hi. subscribe කරන්න, like කරන්න, share කරන්න අනිවාර්යෙන් subscribe කරන්න. Thank you. ඉතින් අපි දැන් නිව්යෝක් එයාපෝට් එකෙන් එළියට යනවා. ගිහිල්ලා මොකද වෙන්නේ කියලා ඔයගොල්ලන්ට කියන්නම්. කොහටද අපි යන්නේ, කොහෙද අපි නතර වෙන්නේ ඒකත් මම පෙන්නන්නම්. ඉතින් දැන් අපි යන්නේ අපි නවතින හොටෙල් එකට. එතෙන්ට ගිහිල්ලා මම ආයේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්නම්. බයි. ඇත්තටම ලොස් ඇන්ජලිස් වලින් අපට ෆ්ලයිට් එක තිබුණේ ටිකක් උදෙන්ම. ඒක නිසා අපි හැමෝම හිටියේ පුංචි නිදිමතක ඒ වගේම මහන්සියක. ඉතින් හැමෝටම ඕමනාව තිබුණේ ඉක්මනටම හොටෙල් එකට ගිහින් පුංචි රෙස්ට් එකක් ගන්න. මේ වෙද්දි නිව්යෝක් වල වෙලාව තමයි මේ. ඇත්තටම මට සමාවෙන්න අපේ හොටෙල් එකට ආවට මට හොටෙල් එකේ එළියෙන් නම් ෂූට් කරන්න අත්‍තරම අමතක වුණා. ඒ වෙලාවේ පුංචි වැහි ගතියකුත් තිබුණා. ඉතින් ඒ හින්දා ඉක්මනටම ඇතුළට එන්න තමයි අපිට ඕන උනේ. හැමෝම පුංචි රෙස්ට් එකක් අරන් ඊට පස්සේ අපි ආවා නිව්යෝක් සිටි එක බලන්න. ඉතින් අපි හැමෝම හරිම සතුටින් තමයි නිව්යෝක් සිටි එකේ මේ විදිහට ඇවිත්. ඇත්තටම මම හරිම ආසාවෙන් හිටියා නිව්යෝක් සිටි එක බලන්න. මම ඇවිල්ලා ඉන්නේ නිව්යෝක් සිටි එක බලන්න. මේ රෑ වුණාද දවල් වගේ නේද? ඒ තරම් එළියයි. මේ ඔයගොල්ලෝ දකින වීඩියෝ වෝල් ඇත්තටම හිතාගන්න බැරි තරම් ගොඩක් විශාලයි. හරිම ලොකුයි. වීඩියෝ එකේ ඔයගොල්ලෝ දකින්නට වඩා ඇත්තට ඇස් දෙකෙන් දකිද්දී ඒවා හිතාගන්න බැරි තරම් විශාලයි. ඉතින් හැම තැනකම වටේ හැම තැනකම බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති වීඩියෝ වෝල් වටේ මේ සිටි එකේ තියෙනවා කියලා.
පස්සේ අපි හැමෝම ආවේ මුළු නිව්යෝක් සිටි එකම පේන තැනකට. ඇත්තටම මේ වීඩියෝ එකේ පේනට වඩා මෙතන හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ. මට හිතුණා මම දැකපු ඒ ලස්සන ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා. ඉතින් අපේ ඉවෙන්ට් එක සාර්ථකව ඉවර කරලා ඊට පස්සේ දින තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ අපි මැන්හැටන් වලට යන්නයි මේ යන්නේ. එහෙ ලස්සන බලන්න. ඇත්තටම මගේ නම් ඩ්‍රීම් එකක් තමයි මේ සැබෑ වුණේ. කොහමද ඉතින් ඔයගොල්ලන්ට වද අපි අද ආයි ලොස් ඇන්ජලිස් වලට යනවා. යන ගමන් අපි යනවා ෆෙරි එකක යන්න. ඒ කියන්නේ ගමන් වීඩියෝස් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරි පොඩි නෑනේ. මොකද්ද කොහොමද වෙන්නේ කියලා තාම කිසිවක් දන්නේ නැහැ. ඒකට ගිහින් තමයි බලන්න වෙන්නේ. මේ කට්ටියකින් කියව යනවා ඉතින් මේ පේන. හලෝ. කොහෙද යන්නේ? Going to go in ferry. මේ වෙද්දී ෆෙරි එක පිටත් වෙන්න බොහොම පුංචි වෙලාවයි තිබුණේ. ඒ නිසා අපි ටිකක් ඉක්මනට ඇතුළට ගියා. ඇත්තටම මෙතන ගේට් එකේදී මට හම්බුණා අපේ ලංකාවේ මල්ලි කෙනෙක්. එක පාටම ආශාකේ කියලා කතා කරාම ඇත්තටම පුදුම සතුටක් දැනුනේ. නමුත් ගේට් ක්ලෝස් කරන නිසා ලොකු වෙලාවක් තිබුණේ නැහැ කතා කර ඉන්න. ඉතින් මම හිතුවා එන ගමන් කතා කරන්නම් කියලා. ඒත් එයා වෙනකොට හම්බුනේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඒ මල්ලිවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඇත්තටම මම ඔයගොල්ලන්ට කිව්වේ මේ නම් හැබෑ වෙන්නේ මගේ ජීවිතේ ලස්සනම හීනයක්. ලිබර්ටි ස්ටැචුව එක බලන්න ඇත්තටම මගේ ජීවිතේ ලොකු හීනයක් ආසාවක් තිබුණා. ඉතින් ඒ ආසාව තමයි අද දවසේ මේ විදිහට හැබෑ වෙන්නේ. ඉතින් මට හිතුණා මම දකින මේ ලස්සන කොහොම හරි ඔයාලටත් මේ විදිහට වීඩියෝ එකකින් හරි පෙන්වන්න තියෙනවා නම් කියලා. Once again, all that is much more short than එකක් බලාගෙන දැන් මැන්හැටන් වලින් අපි ටුවර් එකක් යන්න බලාගෙන ඉන්නවා. ඒ විතරක් ඔයගලන්ට කියන්න. මැන්හැටන් වල දැන් ඉතින් පොඩ්ඩක් ඇවිදගෙන යනවා. හරිම ලස්සනයි. ඔයගලන්ට පේනවානේ වටේ. තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් සමහර දේවල් වීඩියෝ කරගන්න බැරි වෙනවා. මොකද ඉතින් ලස්සන බල යද්දි බැරි වෙනවා සමහර දේවල් ෂූට් කරගන්න. වෝල් ස්ට්‍රීට් ස්කූල් එක ෆොටෝ එකක් ගහන්න නම් මෙන්න මේ වගේ පොලිමේ ඉඳලා යන්න ඕනේ. ඉතින් අපිට ඉච්චර වෙලා නැහැ. ඉතින් අපි හින්දා මේ විදිහට බලලා යන්න තමයි හිතුවේ. පොඩි වෙලාවක් තියන්නේ අපි ලොස් ඇන්ජලිස් වලට යන්න ඕනේ. ඒ නිසා ඇත්තම කිව්වොත් කට්ටිය ෆොටෝ ගහන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඇතිනේ.
දැන් අපි ආවේ මේ ස්ට්‍රීට් එකට කියන්නේ වෝල් ස්ට්‍රීට් ස්ටොක් මාකට් එක තියෙන්නේ මෙන්න මේ ස්ට්‍රීට් එකේ තමයි. නිව්යෝක් වල ඉතින් හිතා ගන්න බෑ හරිම ලස්සනයි. ගොඩක් අය මෙතෙන්ට එනවා තමන්ගේ වීඩියෝස් ෆොටෝස් ගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති කොයිතරම් පිරිසක් ඉන්නවද කියලා. නිව්යෝක් වල ශ්‍රී ලංකන් ෂොප් එකක් තියෙන එක කොයිතරම්ද සතුටුයි. gift shop එකක්. අපි ඒකට ටිකක් බලමු. ඉතින් මැන්හටන් වලින් අපි ආපහු එන්න පිටත් කරා. මොකද ඒ වෙද්දී අපි ලන්ච් අරගෙන ඊට පස්සේ ආපහු එයාපෝට් එකට එන්න තවුණා තිබුණා. ඉතින් තව ඇවිදින්න ආස වුණා. ඉතින් මනා කරන්නද? ඒ නිසා අපි ඉක්මනින්ම ඔන්න එන්න පිටත් වුණා. ෆිල්ම් වල විතරක් දැකපු මේ ලිබර්ටි ස්ටැචු එක ඇස් දෙකෙන්ම දකින්න ලැබෙද්දි පුදුම සතුටක් තමයි දැනුනේ. ඉතින් අපි දකින යහපත් හේන හැමදාම හදා කරගන්න අපේ ජීවිතයට ශක්තියක් සහ ආශිර්වාදයක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ හින්දා යහපත් හීන දකින්න ඒවා අනිවාර්යෙන්ම දවසක ඔබට හැබෑ කරගන්න පුළුවන් වේවි. මේ බලන්නකෝ මට හම්බ වෙන රෙස්ටුරන්ට් එක. කට්ටිය විහිළු කරා මම කියන්නේ නැතුව රෙස්ටුරන්ට් එකක් දාලා කියලා නිව්යෝක් වල. ඉතින් ආයෙත් දවසක මේ වගේ ආදරණීය මතක එක්ක වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඉන්නම්. එතකන් ඔයගොල්ලෝ සතුටින් ඉන්න. ආදරේ හැමෝටම.